හරි. පළවෙනි ගාන පොඩි එකක්. 4 වාරයක් පීරින තුල සමානයි 20 කියලා එකක් තියෙනවා. මම හිතනවා බෝඩ් එක මොකුත් බ්ලර් ගතියක් නැතුව සුපිරිනම් පේනවා ඇති කියලා. හරිද? මොකක් හරි ප්‍රශ්නයක් වුණා ටක් ගාලා chat එකට දාන්න. හරි. හිත ඉන්න එපා බ්ලර් වෙලා නම් බොඳ වෙලා නම් ඇහෙන්නේ නැත්තම් ටක් ගාලා දාන්න. හරි. හරි. මේක විසඳන්නට තියෙන්නේ. දැන් මේක විසඳන එක නම් ගේමක් නෑ. දැන් ඔන්න එක පාට කාටරි දෙන්න පුළුවන්. අපට ඉතින් මේවත් අද කරන්න. මේ මොකද මේ? මේවා පුළුවන්. පුළුවන් ඒවා තියෙනවා, බැරි ඒවා තියෙනවා ඉස්සරහට. පුළුවන් ඒවා ටික හරියට වේගෙන් කරමු. බැරි ඒවා ටික ඉගෙනගෙන යන්න. ඕමයි යන්නේ වැඩි. හරිද? ලොකු පඬිතුකන් ඔළුවේ තියාගෙන ආවොත් දන්නේම නැහැ බැරි වෙනවා. හරි ඒක නිසා දන්න ගානක් આવොත් අපි හදනවා. නොදන්න ගානක් આવොත් ඉගෙන ගන්නවා. ආයේ වගේ එකක් આવොත් හදනවා. සිම්පල් හරි. හරි. මුල් ගානනේ මම කරනවා. වරහන් තියාගෙන සමීකරණය දාන්න බෑ. වරහන් අපිට අරහන් කෙලින්. හරිද? කෙලින්ම වරහන් අපිට බෑ. ඔට්ටු නෑ. අයින් කරන්න විදියක් තියෙනවා. කොහොමද අයින් කරන්නේ? මම ඉස්සරහා ඉන්න එක්කෙනාගෙන් මේ ඇතුළ ඉන්න උන්ව සුළු කරගෙන ගිහිල්ලා මේ පැත්තේ වරහන් නැති බංගස්ථාන කරලම දානවා. එහෙම කරන්න පුළුවන්ද? පුළුවන්. කරලා පෙන්නන්නද? හරි. පළවෙනි ගානනේ. මේ ඉන්න ධන එකෙක් මේ ඉන්න පීත් ධන එකෙක් ධන එකකින් ගුණ වුණාම අපේ වචන දෙකක් තියෙනවා. ඔයාලට මතකද දන්නේ නැහැ. එදා වෙරි මම මෙන්න මේවා තමයි කිව්වේ අද පෙලක් ඒවා අපප්‍රංශ වගේ තියෙයි කියලා. අපේ සුළු කිරීම වීඩියෝ එක බලපු නැති උන්ට. උන්ට ක්ලාස් එකෙන් පස්සේ එක හම්බෙනවා. බය වෙන්න එපා. දැන් මේවා පොත්තක් ටච් එකේ හිටියොත් උඹට අල්ලගන්න පුළුවන්. හරිද? බැරි වෙන්නේ නැහැ. එදා කියන්නේ එකම ලකුණ තිබ්බොත් ධන. එකම ලකුණ නේද බලන්න. මෙයක් ධන මෙයක් ධන. එකම නම් ධන. එකම නම් ධන. ඒක තමයි එදා. වෙරි. මොකක්ද බයි කියන්නේ? බෙරි කියන්නේ වෙනස් නම් ඍණ. ලකුණු වෙනස් නම්. මෙයා ධන එක්කෙනෙක් මෙයා ඍණ එක්කෙනෙක්. වෙනස් ලකුණු නේද? ಗುಣ වෙනකොට. වෙරි වෙනස් නම් ඍණ. මේ දෙන්නයි ගුණිතෙන් ඉන්නේ ඍණ උත්තරය. පටලේක වචන දෙකක්. එදා වෙරි ඕන ගෙට්ටකොට දාගන්න පුළුවන්. හරි. හැබැයි මේ දෙක සෙට් වෙන්නේ බෙදීමකදී හරි ಗುಣ කිරීමකදී හරි විතරයි.